සියලු දෙනාට සුබ උදෑසනක් වේවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාද වලින් පිරුණා වූ මේ ලස්සන උදෑසන අපි තවත් එක් චතාරික පිය සටහනක් තුලින් ස්වාමින් වහන්සේගේ වචනය අපි සිහිපත් කරන්නට යනවා. ශුද්ධවර ලූක් තුමාට අනුවලින් ලද සුභාරංචියේ 18 වන පරිච්ඡේදයේ අපිට හමු වෙන තවත් එක් සුවිශේෂී චරිතයක්. කවුද මේ? ධනවත් ප්‍රධානියා. එදා ධනවත් ප්‍රධානියා ජේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගෙන් ඇහුවා සදාතන ජීවනය ලබන්න ගුරු දේවේනි මම මොකක්ද කරන්න ඕනේ කියලා. ඒ මොහොත වෙනකොට සදාතන ජීවනය ලබා ගන්න මේ ධනවත් ප්‍රධානියා කරන්න ඕනේ හැමදේම ආගමික පැත්තෙන් ඔහු සෑම සුදුසුකමක්ම සම්පූර්ණ කරලා සිටියා. උන්වහන්සේගේ වචනේ කියනවා නේද? ඔහු මේ වෙනකොට කිසිම පාපයක් නොකර කාම මිත්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න මේ තියෙන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ සියලුම අනුපනත් ඔහු අකුරටම පිළිපැද්දා. නමුත් ජේසුස් වහන්සේ උට කියනවා ඔබගේ ජීවිතේ තව එක අඩුපාඩුවක් තියෙනවා කියලා. ජේසුස් වහන්සේගෙන් ඔහු අහනවා මොකක්ද ගුරු දේවේනි ඒ අඩුව? ඔහු තුල තිබුණු අඩුව මේ හැමදේම සම්පූර්ණයි නම් සදාතන ජීවනයේ ලබන්න මොකක්ද ඔහු තුල තිබුණු අඩුව? ජේසුස් වහන්සේ උට කියනවා දරුවා ඔබේ සියලුම ධනය විකුණලා ඒක දිලිදුන්ට දෙන්න කියලා. ඒ කීම ඇහුව මොහොතේම ඒ ධනවත් ප්‍රධානියා ඊටාම ශෝකයෙන් ඔහු ඊටාම වේදනාවෙන් ඒ මොහොතේ ඒ ස්ථානෙන් පිටත් වෙන්නට යනවා. ජේසුස් වහන්සේ කියනවා ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙනවට වඩා ලේසි ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගල යන්නේක. මෙතනදී අපිට පේනවා ධනවත්කම යම් විවේචනයකට ලක් වෙනවා. ඇත්තටම ධනවත්කම පාපයක්ද? මුදල් පාපයක්ද? බලය, ධනය මේ දේවල් පාපයක්ද? බයිබලයේ පුරාවට අපිට දකින්න පුළුවන් සුභාරංචි පොත්වල මේ ධනය, මුදල, ධනවත්කම යම් විවේචනයකට පත් වෙනවා. එතනින් අපිට හිතෙනවා ධනය කියන එක පාපයක්ද කියලා. නැහැ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ධනය, බලය, මුදල් මේවා පාපයක් නොවේ. මේ හැමදේම දෙවියන් වහන්සේ ඔබට මට දීලා තියෙන්නේ. මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අපිට අවශ්‍ය විදිහට ඒවා ප්‍රයෝජනෙට ගන්න. ධනය, මුදල් මේ හැමදේම මේ ලෝකයේ ජීවත් වෙන්න අපිට අවශ්‍ය දේවල්. එහෙනම් ඇයි ධනය, බලය, මුදල් මේ ආකාරයෙන් විවේචනයටපත් වෙන්නේ? ධනය පාපයක් උනේ නැති වුණාට ධනය, බලය, මුදල් කියන්නේ පරීක්ෂාවක්. මොකද ඒ පරීක්ෂාවක් ඒ වගේම ධනය, මුදල් පාපයක් නොවුනට ඒ පරීක්ෂාව මොකක්ද? ධනය පාපයක් නොවුනට ධනයට තියෙන ලෝභකම, ධනයට තියෙන කෑදරකම, ධනයට තියෙනා වූ ගිජුකම අන්න ඒක තමයි පාපය වෙන්නේ. ඉතින් ධනයට අපි ගිජු වුණොත්, බලයට, මුදල් වලට අපි ගිජු වුණොත් ඒ පරීක්ෂාව තුල අපිව ඒ ධනය, මුදල්, බලය අපිව පාලනය කරන්නට ගන්නවා. අන්තිමේදී අපේ ජීවිතය රඳා තියෙන්නේ මුදල් මත කියලා, ධනය මත කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒක තමයි පරීක්ෂාව. ඒක තමයි පාපය. ඉතින් මේ ධනවත් ප්‍රධානියාගේ මුළු ජීවිතයම රඳා තිබුණේ මුදල මත, ධනය මත. ඒ නිසා තමයි ඒක අතාරින්න ඔහුට නොහැකි වුණේ. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද දවසේ මුදල්, ධනය මේ හැමදේම අපිට මේ ලෝකයේ තුල ජීවත් වෙන්න ඕන දේවල්. ඒවා පාපයක් නොවේ. නමුත් මතක තබා ගන්න ඒවා අපට එන ලොකු පරීක්ෂාවක්. ඒ නිසා අද දවසේ උන්වහන්සේගේ වචනේ කියනවා ධනය මත අපේ ජීවිතේ රඳලා නැහැ. ඒ නිසා ධනය අතාරින්න කියනකොට ඒ ධනවත් ප්‍රධානියාගේ හදවත ශෝකෙන් පිරුණේ ඒකයි. මොකද ඔහුගේ ජීවිතේ පාලනය කරේ ඒ මුදල්. ඒ නිසා ඒ ධනය. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ උදෑසන ස්වාමින් වහන්සේ අපිට කතා කරනවා ඇත්තටම අපේ ජීවිතය ධනය, බලය, මුදල් ඕනුනාට අද ඔබේ ජීවිතය ඒ දේවල් වලට ඒ දේවල් වලින් පාලනය කරනවද? අද ඔබේ ජීවිතය ලොල් වෙලාද? මුදලට කෑදර වෙලාද? මුදලට තණ්හා වෙලාද? මේ ලෝකයේ සෑම දෙයක්ම මුදල් බව පමණක් අපි විශ්වාස කරමින් ජීවත් වෙනවද? දෙවියන් වහන්සේ අපිට කියනවා ඒක දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. ඒ සදාකාලික ආශිර්වාදය අපිට ලබන්නට බාධාවක්. මොකද අද මුදල නම් ඔබේ ජීවිතේ පාලනය කරන්නේ
මුදල නම් ඔබේ ජීවිතේ ඉදිරියට ගෙන යන්නේ. ඒ තුල නම් ඔබේ ජීවිතේ රඳා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, උන්වහන්සේගේ ජීවනය බලය ලබන්න. ඒකට එය අපට විශාල බාධාවක්. ඒ නිසා ස්වාමින් වහන්සේගේ පාමුල මේ උදෑසන අපි කල්පනා කරමු. අපේ ජීවිත ධනය තුල බලය තුල කෑදරකමට, ලොල්කමට, ගිජුකමට අපිපත් වෙලා ඒව තුල හඹාගෙන යන ජීවිත අද දෙවියන්ගේ ආශිර්වාදය අනුග්‍රහයට වඩා අපේ ජීවිතේ වලට ලොල් වෙලාද? මේ උදෑසන ඒ දේවල් අපගේ ජීවිතෙන් අයින් කරගන්න, ඉවත් කරගන්න, ඒ සදාකාලික ආශිර්වාදය අපි තුලට ලබා ගන්න, අපේ ජීවිතය ඒ සියලු පාලනයෙන්, ඒ ධනෙන්, බලෙන්, මුදලින්, ඒ තියෙනා වූ ජීවිත පාලනයෙන් මිදිලා දෙවියන් වහන්සේට අපේ ජීවිත පාලන බලය දෙන්න උන්වහන්සේ මේ උදෑසන ඔබටත් මටත් කතා කරනවා. අපි ඒ උදෙසා සූදානම්ද? උන්වහන්සේ අපට ආරාධනා කරනවා. ඒ දේ කරන්න උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන සේක්වා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.